එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙනවා නම් මේ ස්වභාව ධර්මයේ කැමැත්තට යටත් වෙන්න ඕනේ. ඒකට යටත් නැති මිනිස්සුන්ට දඬුවම් කරනවා ස්වභාව ධර්මයේ විසින්. කර්ම කරනකොට කොච්චර බරපතල කර්මයක් කළත් එවලෙම විපාක දෙන්නේ නැහැ පින්නතුනි. දැන් හිතන්නකෝ දේවදත්ත හාමුදුරුවෝ අපේ බුදු පියාණන් වහන්සේගේ හිස මතට ගලක් පෙරලලත් කිසි කරදරයක් නැතුව උන්වහන්සේගේ පන්සලට වැඩියනේ. කරන්න තියෙන ලොකුම කර්මය කරලත් මගදී බාධාවක් ආවද? එහෙම වුණේ නැන්නේ. භාග්‍යතුන් වහන්සේ නසන්න දුනුවායෝ එවලත් දේවදත්ත හාමුදුරුවෝ සෑහෙන කාලයක් සුවසේ හිටියනේ. එහෙනම් මේ කර්මය කියන එක කරන ගමන් ඵල දෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ. අන් ඒකයි සඳහන් කළේ කිරි දොවාගත්ත ගමන් මිදෙන්නේ නැහැ. කර්මය කරපු ගමන් ඵල දෙන්නේ නැහැ. හැබැයි ඵල දෙන්නේ නැති නිසා එවලෙම මිනිස්සු ඒක ගණන් ගන්නෙ නැහැ. නැවත නැවත කර්ම කරලා අන්තිමට විඳවන්න වෙච්චාම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනින් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.